සිද්ධාර්ථ කුමාරයා උපන් මොහොතේම උන්වහන්සේ සමග මෙලව උපත ලැබූ 7 දෙනෙක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේවා සප්ත සහජාත වස්තු ලෙස හැඳින්වෙනවා. මේ වස්තුන් මොනවද කියලා දැනගන්න රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරයේ තෙක්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම සඳහන් කරපු සහජාත වස්තු මෙලෙස මං ඔයාලට හඳුන්වලා දෙන්නම්. පළමු වස්තුව යසෝදරා දේවිය, සිද්ධාර්ථ කුමරුගේ බිසව සුප්‍රබුද්ධ රජුගේ දියණිය. දෙවැනි වස්තුව චන්න ඇමති, සිද්ධාර්ථ කුමරු ගිහිගේ හැර යන අවස්ථාවේ ඔහු සමග ගිය ඇමති. එහෙමත් නැතිනම් සේවකයා. තුන්වන වස්තුව වන්නේ කාන්තක අශ්වයයි. කුමාරයා ගිහිගේ හැර යන දින ඔහු ගමන්ගත් අශ්වයා. හතරවෙනි වස්තුව වන්නේ ආනන්ද හිමියන්, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධූරයේ දැරූ කුමරු, අමිතෝනන්ද රජුගේ පුත් කුමාරයා. පස්වන වස්තුව වන්නේ කළුදායි ඇමති, සිද්ධාර්ථ කුමරුගේ කුඩා කල මිතුරා. පසුව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ඇරයුම් කළේ මොහුය. හයවෙනි වස්තුව වන්නේ මහා බෝධි වෘක්ෂය, බුද්ධ ගයාවේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ සෙවන දුන් ඇසතු වෘක්ෂය වේ. හත්වන වස්තුව වන්නේ සතර නිදාන කුම්භ, නිදන් 4, සංක, පද්ම, උප්පල සහ පුණ්ඩරීක යනුවෙන් හැඳින්වෙන මහා නිදන් 4. ඔන්න ඔය වස්තුන් 7 තමයි සිදුහත් කුමාරයා උපදින අවස්ථාවේ ඒ මොහොතේම උපත ලැබූ වස්තුන් 7. මෙම සප්ත සහජාත වස්තුන් පිළිබඳව වැඩි තොරතුරු හෝ ඔවුන් බුද්ධ චරිතය තුළ ඉටු කරපු සුවිශේෂී කාර්යභාරයන් ගැන දැනගැනීමට ඔබත් කැමතිද? ඉතින් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලනවා. ඒ වීඩියෝ එකත් ඕගොල්ලොන්ට ගෙන එන්න මම සූදානම්. ඉතින් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් notification එක මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් යන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු. මම SL විදු.